ಗುಣ ප්‍රකට කරන්න ඕන. මින් ඉදිරියට උනත් කල්යාණ මිත්‍රයෙකුට කවුරු හරි ගරහනකොට කල්යාණ මිත්‍ර ගුණ සීක. දැන් මම ගුණ සීකලා. බුද්ධ ශාසනයේ පවතින්නේ මේ කාරණා පහක් මත ලොකු ස්වාමීන් වහන්සේ මේ පහටමයි අනුග්‍රහ කරලා තියෙන්නේ. සත්‍යයි 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 ලොකු ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයේ පවතින කටයුතු කරපු කෙනෙක් මිසක් නසන්න කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. හේතු සහිතයි ධර්මයට එකඟයි කාටවත් බැන්නේත් නැහැ. අදින් පස්සේ මතක තියාගන්න තරුණ දූල පුතාලා ඔයාලා Facebook වල කල්යාණ මිත්‍රයන්ට ගරහනකොට කට පියාගෙන ඉන්න එපා. ගුරුවරයා වෙනුවෙන් කල්යාණ මිත්‍රයා වෙනුවෙන් පෝස්ටරයක් හරි දාන්න ඕන. නැත්තම් අර වැරද්ද විතරක්ම සමාජගත වෙනවා. ඇත්ත කියන්නේ නැති වෙලා යනවා කවුරු. පැහැදිලි නේද මං කියන්නේ? කියන එක. පෝස්ටරයක් හරි දාන්න දාපු එකක් හරි ෂෙයා කරන්න. මෙන්න කල්යාණ මිත්‍රයාගේ ගුණ. අපි හිටපු තැනින් අපි ගොඩගත්තේ ගුරුවරයා. අපි ඉස්සර හිටියේ මෙහෙමයි දැන් අපි ඉන්නේ මෙහෙමයි. අපිට බණ අහන්න ලැබුණේ මෙච්චර සංඝ පිරිසක් ලැබුණේ. මැරෙන්න කලින් සෑයකට අතින් ගඩොලක් හරි තියාගන්න ලැබුණේ ගුරුවරයා නිසා. රහතුන් ගැන අපි ඇහුවේ ගුරුවරයා නිසා. මෙච්චර සංඝ පිරිසක් අපිට ලැබුණේ ගුරුවරයා නිසානේ. ඒ උතුම් අයට ගරහන්න හොඳ නැහැ. ඒ නිසා අපි බයින කෙනාට බනින්න නැතුව අපේ ගුරුවරයාගේ ගුණ අපි කිව්වම හරියි. ඒ නිසා ඒක මම කට පියාගෙන ඉන්න එක නෙවෙයි මෙතන තියෙන්නේ. ಗುಣ ප්‍රකට කරන්න ඕන. ಗುಣ ප්‍රකට කරන්න ඕන. පැහැදිලිනේ? ඉතින් ආන්නේ වගේ පින්වතුනි මතක තියාගන්න බුද්ධ ශාසනයේ නැසෙන්නේ බුද්ධ ගෞරවය නැතිවීමෙන්, ධර්ම ගෞරවය නැතිවීමෙන්, සංඝ ගෞරවය නැතිවීමෙන්, ශික්ෂා ගෞරවය නැතිවීමෙන්, සමාධි ගෞරවය නැතිවීමෙන්. ඒකට හවුල් වෙන්න එපා. අනුබුදු මීඳු